අයිබෝන් ඉතින් මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ ඔයගොල්ලෝ page එකක් හරි personal page එකක් හරි කරනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ කරුණු අවබෝධ කරගන්න. සල්ලි හොයන්න නම් page එකක් කරන්නේ සහ personal page එකක් කරන්නේ මේක අනිවාර්යයෙන්ම 100%ක් හදාගන්න. මොකද page එකක් කොච්චර කරත් වැඩක් නැහැ page එකේ security එක සහ email address add කරලා නැත්තම්. මොකද ලොකු page එකක් හදාගෙන ඉවරලා ලොකු reach එකක් හදාගෙන ඉවරලා page එක ගියොත් page එක මොකක් හරි වෙලා hack කරොත් එහෙම ගන්න බෑ. ඒකින්ද මෙන්න මේ ස්ටෙප් ටික අනිවාර්යයෙන්ම කරලා තියනවාද කියලා ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලන්න. 2 වෙරිෆිකේෂන් ඇඩ් කරන්න ඕනේ සිකියුරිටි එක හරියට හදාගෙන මිසක් page හදන්න යන්න එපා. හරි. මෙන්න මේ විදිහට කරගන්න. අනිවාර්යෙන් මම මෙතෙන්ට මගේ personal page එකට ගිහිල්ලා මෙහෙම log වෙලා තියෙන ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මේක කරන්නේ personal page එකේ තමයි සිකියුරිටි එක හදාගන්න 100%. මෙන්න මෙතන මම ගිහිල්ලා ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට වැටෙනවා. මම පොඩ්ඩක් පල්ලෙහාට අරගෙන මේ settings වලට යනවා. හරි settings වලට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම වැටෙනවා. ඒකෙත් මම මෙන්න මෙතන settings වලට යනවා. හරි settings වලට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම මෙන්න මේ කියන දේවල් ටික 100%ක්ම හදාගන්න. මෙන්න මෙතන තියෙනවා personal details, password and security. ඔන්න ඔය ටික අනිවාර්යයෙන්ම 100%ක් හදාගන්න. මෙන්න මේ කොටස් ටික 100%ක් හදාගන්න. ඉතින් ඔකට ගිහිලා ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් ෆෝන් නම්බර් එක ඇඩ් කරලා තියෙනවද, ඊමේල් ඇඩ්‍රස් එක ඇඩ් කරලා තියෙනවද කියලා බලා ගැනීම හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට. එතකොට අපි ගත්තොත් එහෙම password and security එකේ ඔයගොල්ලෝ password එක හරියට දාලා තියාගන්න, මතක තියාගන්න. ඒ වගේම උතනින් ඇඩ් කරලා තියන්න ඕන අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ ඊමේල් ඇඩ්‍රස් එකක් හරි ෆෝන් නම්බර් එක ඇඩ් කරලා තියෙනවද කියලා මෙන්න මේ කොටස් ටිකේ බලන්න. අනිවාර්යයෙන්ම මෙන්න මේ කොටස් ටිකේ ගොඩක්ම වැදගත් වෙන්නේ මෙන්න මේ කොටස් ටික. ඔන්න ඔය කොටස් ටික හරියටම බලන්න. අනිවාර්යයෙන්ම 2 වෙරිෆිකේෂන්, එතකොට password change කරන්න හරියට මෙන්න මේ step ටික අනිවාර්යෙන් බලන්න. මේ කොටස් ටික 2 වෙරිෆිකේෂන් ඇඩ් කරලා තියෙනවද කියලා. login alert එනවද? එතකොට key එකක් අපි හදා ගන්න ඕනේ. ඒ කොටස් ටික අනිවාර්යෙන් complete මේ සම්පූර්ණයෙන්ම 100%ක් කරගන්න. එහෙම කරන්නේ නැතුව page හදාගෙන ඉන්නත් එපා, personal page පාවිච්චි කරන්නත් එපා. සමහර වෙලාවට hack වුණොත් එහෙම අනිවාර්යෙන්ම ගන්න බෑ. ඉතින් password එකක් දන්නේ නැතුව change කරොත් එහෙම අනිවාර්යෙන් mail address එකයි phone number එකයි තමයි උතන වැදගත් වෙන්නේ. මගේ YouTube channel එකේ තියෙනවා hack වෙච්චාම ගන්න කොහොමද කියලා. ඉතින් ඒකට අනිවාර්යෙන්ම මෙන්න මේවා බලපාන ඕගොල්ලෝ Facebook එකේ හරියට මේ settings හදලා තිබ්බේ නැත්නම් කොච්චර page හදාගෙන හිටියත් වැඩක් නැහැ. තමන්ගේ page එක monetize කරන වෙලාවට අනිවාර්යෙන්ම ඔන්න ඔය කොටස් ටික අනිවාර්යෙන්ම බලනවා. ඉතින් වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන්ම යාළුවන්ට බලන්න, ෂෙයා කරන්න, ඒ වගේම like එකකුත් දාන්න අමතක කරන්න එපා. මම ඉස්සරහට අනිවාර්යෙන්ම මේකේ තවත් වීඩියෝ අරන්